මේක ඔයගොල්ලෝ බැලුවේ කියන්නේ මම අත මොකද හිතන්නේ මොකක් කියලාද නිගමනයට එන්නේ ඒක බැලුවට පස්සේ තමයි හිතන මේ ආවල් එකේ කියන. එහෙම කියන්න බෑ නිගමනට බෑ කියන්නේ. ලියවැලක් කියලා හිතනවා. right. වෙන ගල් මලක් කියලා හිතනවා. සල් මලක් කියලා හිතනවා. නෙළුම් මලක්. දැන් ඔයගොල්ලෝ එක එක මතනේ තියෙන නේද? මොකද බාහන ශිල්පියා හිතපු හිතවිල්ල. හොඳේ. යටම ඉන්නේ කවුද? නෑ. දැන් අපි අහලා තියෙනවා මකරා කියලා. එහෙම කියලා සතෙක් නෑ. අපි දන්නේ නුවර යුගයේ විහාර වලට යනකොට දොරකඩම තියෙන මොකද මකර තොරණ නිර්මාණය කරුවේ ඇයි? සසර ගමනේ දුකයි බයයි දෙක ඔබට දැනෙන්නේ. හරිද? සසර මේ යන ගමන සැපයිද දුකයිද? දුකයි බයයි. බය මොකද? කොච්චර ජීවිතවල යනවා අපාය වල යනවා තිරිසන් වල යනවා ප්‍රේත වෙනවා යක්කු වෙනවා නේද? ඉතින් අපිට ඒක මහා අවදානම් ගමන. ඒ නිසා බුදුදහම තුල සසර බය ඇති කරවන්න ඒ වගේම දුක කියන එක ගැන දුක්ඛ සංකල්ප මේ දෙකම නියෝජනය කරන කලාකරුවා තෝරාගත්තේ මකර කියලා දකින්න ජීවමාන සතෙක් නෙවෙයි. මකරා කියන එක සංකල්පයක් විතරයි. මකර හැදෙන හැටි තියෙනවා. කොහොමද හැදෙන්නේ? ගජේන්ද්‍ර හස්ත පුතපාද සිංහ. ගජේන්ද්‍ර කියන්නේ ඇතා. ඇතාට තියෙන හොඳේ. ඔගේ කට දිහා බලන්නේ මේක දිහා. ගජේන්ද්‍ර හස්ත පුතපාද සිංහ. සිංහ පාද ඇතෙකුට අලියෙකුට තියෙන හොඳේ. ගජේන්ද්‍ර හස්ත පුතපාද සිංහ. හරාල දන්ත හනුමන්ත නේත්‍ර. හරාල කියන්නේ කිඹුල. කිඹුලට තියෙන දත්. හනුමන්ත කියන්නේ වඳුරා. වඳුරට තියෙන ඇස්. වරාහ කර්ණක් හදමාස්‍ය දේහ. වරාහ කියලා කියන්නේ ඌරට. ඌරට තියෙන කන්. හදමාස්‍ය දේහක් කියලා කියන්නේ මාළුවෙකුට තියෙන ශරීරය. ඒකට මාළුවාගේ ශරීරය, ඌරගේ කන, වඳුරගේ ඇහැ, කිඹුලගේ දත්, අලියාගේ හොඬේ, සිංහයෝගේ පා. මේ කියන සත්ත්ව කොටස් වල මේ අංග උපාංග සියල්ල එකතු වුණාම කලාකරුවා හැදුවා මකරා කියලා එකේ. ඒක තමයි මේ ඉන්නේ. නමුත් මෙහෙම සතේ කැලේ නැහැ. ඒතර මේක බුදුදහම තුල මකරාට සංකේතවත් කරන්නේ කරු දෙකයි. එකක් මේ යන සසර ගමනේ අපිට තියෙන දුකයි බයයි දෙක සංකේතවත් කරන්නේ. ඒ නිසායි නුවර යුගයේ විහාරයකට යනකොට යන බෞද්ධය ඉස්සරහම තොරණ දකින්නකොටම බයක් එනවා. ඒ බය සංකේතවත් කරලා තියෙන මකර රූපය නිසා. දැන් මකර කිව්වා. ඊළඟට ඉන්න හංසයෝ ඉන්න නෙළුම් මල් කියන. හංසයාගෙන් සංකේතවත් කරන්නේ මේ යන සසර ගමනේ අපි එක ජීවිතයක ලබන ජීවිත අත්දැකීම් සංකේතවත් කරන්නේ හංසයාගෙන්. නෙළුමෙන් සංකේතවත් කරන්නේ බුද්ධිය. නෙළුමෙන් සංකේතවත් කරන්නේ බුද්ධිය. දැන් යටින්ම ඉන්නේ පුංචි හංස පැටව දෙන්නේ. පුංචි හංස පැටව දෙන්නේ කිව්වා. ඒ තමයි දැන් මකරනේ යටම ඉන්නේ. ඒතකොට දුකයි බයයි පිරිචි සසර ගමනේ සසර ජීවිතවල අපි පුංචි හංස පැටව වගේ උපදිනවා. මේ ලෝකේ කිසිම හසරක් අපි දන්නේ නැහැ මේ ලෝකෙට එළිය දකිනකොට. දැන් එහෙම ඉපදුන අපි ගුරු ඇසුරෙන් දෙමෝපියන්ගෙන් අධ්‍යාපනය තුළින් යම්කිසි දැනුම් සම්භාරයක් එකතු කරගන්නවා. ඒ එකතු කරන දැනුම් සම්භාරය එක එක්කෙනාගේ විවිධයි. නේද? අපි ළඟ තියෙන දැනුම තව කෙනෙකුගේ නැහැ. තව කෙනෙක් ළඟ තියෙන දැනුම තව කෙනෙක් ළඟ නැහැ. එතකොට බුද්ධියන නෙළුමෙන් සංකේතවත් කරන්නේ නෙළුමේ විවිධ අවස්ථා අපිට පෙන්වලා තියෙනවා. මේ පිපිගෙන එන නෙළුම් පොහොට්ටු. භාගෙට පිපිගෙන එනවා ඊට වඩා පිපුණු ඒවා. නේද? නෙළුම හොඳට පිපිරිලා මේ පිපිලා බට්ට සම්පූර්ණ වෙලා ඇට මෝරලා තියෙන ඒවා. නේද? මේ විවිධ විදිහට මේ නෙළුම් බල අපිට පෙන්නලා තියෙන කෙනෙක් එක එක්කෙනාගේ ජීවිතයේදී ඔවුන් ලබන බුද්ධිමය ශක්තියන් සහ අධ්‍යක්ීම් විවිධයි කියන එකයි මේ නෙළුමෙන් සංකේතවත් කලේ. මේක තමයි ජීවිත ගමන. දැන් මේ විදිහට දුකෙන් පිරිච්ච ලෝකයේ තුල අපි පුංචි හංස පැටව වගේ මේ ලෝකේ හසරක් නැතුව ඉපදිලා අපි අර ජීවිත අධ්‍යක්ීම් ලබාගෙන ටික ටික ජීවිත ඉහළට යනවා. ඊළඟට අපිට එනවා තරුණ වයසක්. නේද? මේ ළමා කාලේ ක්‍රීඩා කරන කාලේ තමයි මේ පෙන්ලා තියෙන්නේ මේ පීනන හංස පැටවුන්ගෙන්. ඒ විදිහට එනකොට මෙන්න මේ හංස ජෝඩුව තියෙන තැනට අපි එනවා. මේ මොකද්ද කියන්නේ? මේ පෙන්වන්නේ ආදරය. හරිද?
කියන්නේ මේ දැන් ළමයි කැටියට ඉපදෙලා හැදිලා වෙලා මේ තරුණ වයසට මේ ජෝඩුවෙන් පෙන්වන්නේ ආදරේ. මේක ඔය අධ්‍යක්ෂකින් ඔයත් අන්න තියෙනවා කල්පනා වෙන්නේ ඉන්නවද? ඊළඟ දැන් ඔය ආදරය කියන මේ ලෝකෙට මැදි වෙලා ඉෂුට්ටක් එහාට යනකොට ඔයත් අන්න තියෙනවා විවාහය කියලා තැන. මේ හංසය දෙන්න හොට තියෙන තැනින් පෙන්වන්නේ ඒ ජීව ඔව් බන්ධනය හාරේ වාතන් ඒ ජීවන ගමනේ ආදරයත් එක්කම ඇති වෙච්ච විවාහය තමයි මේ සංකේතවත්. දැන් විවාහ වුණා. හරිද? ඉපදුනා කෙලිසෙල්ලම් කළා අධ්‍යාපනය ලබාන ආවා ආදරය කළා විවාහ වුණා. විවාහ වුණාට පස්සේ මොකද වෙන්නේ? දරු මල්ලන් ලැබෙනවා මුණුමුරෝ මිනිමිරියෝ ලැබෙනවා. ඉතින් කැමෙන් වයසට ඔහොම ගමන් කරනවා. තරුණ වෙන්නේ නැහැ නේද? යන්නේ වයසට යනවා. දැන් ඉන්න හංසය දෙන්න කොහොමද ඉන්නේ? දෙන පොඩක් ඈත් වෙලා ඉන්න එකෙනෙකුගේ හොටත් බිමට තියලා තියෙනවා. ඔය ඇත්තම කියනවා 60 පිරෙනකොට හොට එමත් එක තියෙනවා. ඒක දැන් ටිකක් දුරස් වෙලා ඉන්නේ. දැන් මේ ස්වභාවයත් නැහැ. මේ ස්වභාවයත් නැහැ. දැන් ඔය තැනට එන්නේ සාමාන්‍යයෙන් 60 පොනිනකොට සමහර විට මෙහෙම ඔක කරගන්නවා. නමුත් 60 පෙන්නට පස්සේ තියෙන දුරස් වීම තමයි මේ පෙන්නේ. ඒ කියන්නේ දැන් අපි තෘප්තියෙන් කියලා බදාගත්ත හැම දෙයක්ම ජීවිතේ එහාට යනකොට ඒක අතෘප්තියක් වෙනවා. මේ සතුටට කියලා ගත්තු දෙයම කරදරයක් වෙනවා. හරිද? දැන් මේ කියන කාල නම් එක කුඩේ යට යන්නේ. මේ කියන කාලෙත් යන්නේ එක කුඩේ යට. සමහරට කරටත් අත වටනවා. මේ යනකොට ඉස්සර පොලේ ගියේ ඒ විදිහට. දැන් මහත්ය බඹ දෙකක් විතර ඈතකින් බලාගෙන ඉන්න නෝන එනකම්. අරක් කොයිද? බලන්න මේ පරතරේ කොච්චරද කියලා. ඒ ඔබ මේ යන ජීවන ගමනේ විඳින අත්දැකීම් ඔය තියෙන්නේ. දැන් කතා කරනවා රුස්සන්නෙත් නැහැ. ඉතල කතා කරනවා අහන්නත් ආසයි. දැන් කතා කරන ඒ තමයි අතෘප්තිය කියලා කියන්නේ. අර දැන් තෘප්තිය ඉවරයි. දැන් තියෙන්නේ එපා වීම, කලකිරීම, අතෘප්තිය. ඉබ්බර තමයි බණ භාවනා කරන්නේ ඒවා. ඉතින් පැල් බැඳගෙන ඔය දුවන්නේ ඒකනේ. කොහොර තෘප්තිමත් යෝගයේ කියද? නෑ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. දැන් ඔන්න අතෘප්තියනොත් මේ ගමන යනවා. බලෙන් මැරෙන්න බෑනේ. නේද? කන්න දෙන එකත් ඔය කන කෙනෙක් නැත්තම් ඔය කන්නට ඒ තැනට ගියා. ඉහළින්ම කවුද ඉන්නේ දැන් ඉන්නේ අවසානයේ කවුද ඉන්නේ? එක්කෙනෙක් ඉන්නේ. දැන් බලන්න මෙතනින් පටන් ගත්ත මේ ජීවිත ගමන නේද? ලද පිළිපෙලේ ගිහිල්ලා තරුණ වයසට ගිහිල්ලා ආදරය කරලා ඊට පස්සේ විවාහ වෙලා දරු මල්ලන් ඇති වෙලා මේ අතෘප්තිය බවට පත් වෙලා අන්තිමේදී උදකලා එක්ක මහත්යන් කරනවා. දැන් ඔය වගේ හාන්සිය කොච්චර ඇවිල්ලාද අද? අනිවෙච්ච අය. කොහොමද මේක තමයි බණ කියලා කියන්නේ මේක. මේක තමයි ජීවිතයේ යථාර්ථය. මේක තමයි ඇත්ත කතාව. එහෙනම් මේ තියෙන්නේ ලොකු බණ. ඔය කියපු සල් මලක්වත් ගල් මලක්වත් දියවලක්වත් මේවට කියනවා දාර්ශනික අර්ධන කැටයන් කියලා. මේකද කියලා මේක පුරාවිද්‍යාත්මක හඳුන්වන්නේ ජීවන ලතාවයි කියලා. ජීවිතේ නැමැති ලියවැල කියන්නේ ලියවැල් නෙවෙයි ජීවිතේ නැමැති වැල. හරිද? එතකොට ඒකේ අපිට මේ ඔබ අපිට කොයි මට අර ඔබට විඳින්න තියෙන අත්දැකීම් ටික තමයි මේ තියෙන්නේ. මේකෙන් තොර ජීවිතය යන්නේ කාටවත්. මේක තමයි ජීවිතය ඇත්ත පැත්ත. ඒක තේරෙන්නේ කොට බිම ඇනිච්ච තැනට එනකොට තමයි ඇත්ත පැත්ත වැටෙන්නේ. ඒකක් වැටෙන්නේ බලන ශිල්පියෙකුගේ සංකල්ප වල හැඟීම් වල දැන් ඒ බණ දන්නයිනේ මේ නිර්මාණ කරන්නේ. බුදු බණ අහලා එතකොට ඒක වෙනත් මාධ්‍යකින් අපිට දෙන හැටි. ඒක ඇත්ත කතාව යථාර්ථය හංගලා තියෙනවා. මතු පිට ලස්සන දෙයක් අපිට පෙන්ලා දෙනවා. ඒ දේ ඔස්සේ අපි හොයාගෙන යන්නට ඕන. ඒ ඇතුලේ තියෙන යථාර්ථය මොකක්ද කියන්නේ. මේ වගේ දාර්ශනික අත්දෙන කැටයන් බෙදෙනකොට වර කීපයකට බෙදලා තියෙනවා. එවැනි කැටයන් දෙකක් අපිට දකින්න පුළුවන්. මේක ඊටාම දැන් අර හින්දිය කෙනා කිය විදියට නෙවෙයි. මේ තුද්දන්න ඒකේ මේකක් නැහැ. තුද්දන්න මේක වැලක් මලක් විතරයි. මකරෙක් විතරයි. අපිට ඊට වඩා මේකෙන් ගත යුතු බොහෝ දේ තියෙනවා. ජීවිතය ඇත්ත පැත්ත මේක නේද කියලා. මේ ඉතිහාසයෙන් ඔබ අහලා තියෙනවා උරුවෙල් කස්සප නදී කස්සප ගයාවක් කස්සප යටිලියම් බුදුහාමුදුරුවෝ දමනය කලයි ප්‍රාතිහාරි 1500ක් දැක්වයි කියලා නේද? මේ රාජ්‍ය රාජන් අයියනේ මේ සහෝදරයෝ තුන්දෙනා සහිත ජටිල පිරිස දමනය ඉගෙන ගන්න ප්‍රාතිහාරි 1000 ඒ ප්‍රාතිහාරි උරුවෙල් කස්සපගේ ගිනි පූජා
හරිද? වැඩියම උරුවෙල් කස්සප කල්පනා කළා උරුවෙල් කස්සපට වඩාගෙන ඉන්නේ. හරිද? එහෙනම් උරුවෙල් කස්සප තමයි උතුම්. බුදුහාමුදුරුවෝ නවතනක් කිව්වා. නවතනක් කිව්වා මේ ගිනිහල දුන්නා. ගිනිහල දුන්නේ ගිනිහලේ ඉන්නවා විස තියෙන නාඩි. ඒසා කල්පනා කළා රෑ නිදාගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ උදේ මේ නාගයා දමනය කළ පාත්‍රය කරලා උරුවෙල් කස්සප දුන්නා. ඒ උරුවෙල් කස්සප පිළිගත්තේ දැන් උදේ මේගොල්ලෝ ගිනි පූජාවට දරපන්. බුදුහාමුදුරුවෝ අරිස්සන එක දර කෑල්ලක් කඩෙන්න බෑ. ඔළුවේ මුඩ අරන් පළනේ. මේ කරව ඔළුවේ මුඩ අරගෙන පළනවා ඒ පැලෙන්නේ. මේකෙන් සංකේතවත් ගිනි මේ එක ප්‍රාතිහාර්ය. මේකේ අර මයත් එක්ක තියෙන ඒ ගිනි ඉන්නනේ දැක්කනේ මේ ගිනි ආව. මෙතන තියෙන්නේ අවසානයේ 1500 වෙනි කොහොමද දැන් මේ 1599ක් වෙනවා. ඒත් මේ ජටිලව දමනය වුණේ අද බුදුහාම මේකේ නිරංජන ගාව ගලවලා තියෙන්නේ. ලාව තියෙන මේ ජනපදයේ සීමාවෙන් ගලවන්නේ අපි කියන්නේ දැන් දැන් බුදුහාමුදුරුවෝ අරිස්සන් කර දෙපොළ ගලාගෙන යන්නේ. දැන් ගලාගෙන දැන් මේ උරුවෙල් කස්සප ඇතුළු ජටිල තිබෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ ගලන වතුරේ මේ සක්මනක නොසලී බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා. ගඟ දෙකට තලාන ගලාන යනවා. බුදුහාමුදුරුවෝ සක්මනේ නොසලී වැඩ ඉන්නවා ගඟ මැද. මේක ගහගෙන යන්නේ නැහැ මොකුත් නැහැ. මේ 1500 වෙනි ප්‍රාතිහාර්යය. දැන් දෙකට තලාන යනකොට මේ ඉරුවල මේගොල්ලෝ යන හැටි තමයි මේ සංකේතවත් කරන්නේ. මේ තියෙන ජටාමඩලු වෙනලා ඉන්න හැටි. ඉන්පස්සේ මේගොල්ලෝ බුදුහාමුදුරුවෝ කෙරෙහි පහදිනවා. එම්ජි පිළිබඳව විශ්වාස කළා. ජටාමල්ල ඉවත් කළා. මේ දහසක් පිළිස බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් බවට පත් වෙන මේ පිළිස යටිල රමණක. සවැද්දුර දෙවරම් මහවීරය ආනන්ද බෝධි රෝපණය. නාට බින්දුවේ විසෝන් සාකාවාදී පිරිත් සහභාගී වෙන හැටි. ඊළඟට මහාමායා දේවියට සිහිනේ. අර නිදාගෙන යන්නේ මහාමායා දේවියට සිහිනේ. ඊළඟට අය අදිලවත් කියලා දෙවියන් කරේ යන පෙර අවසාන කරන තැන පෙන්නවා ආසනය සහිත බෝධිය. මුංගිරි කාල වන කියන්නේ සිද්ධාර්ථ කුමාරෝ ලෝකෙම දන්නවා මේක විස්මිත කලාකාරයක් කියලා කෙනෙක් දුන්නා මේ කැටයන් කරලා තියෙන්නේ ආනන්ද කියලා සභාපතිවරයෙක් ඉඳලා තියෙන කලා මණ්ඩලයක කාතවන රජුරුවන්ගේ විදිකාවේ කරන නාගර අකුරින් ලියලා තියෙනවා. මේ ඇද්දල කැටයන් කරුවන් ලවා මේ කැටයන් කෙරෙව්වයි. ඒ තරමට මේ කැටයන් සිව්. ඔබ කල්පනාවෙන් මේ ගැනම ගවේෂණය කරනවා. දැන් කාන්තාවගේ කිස්ගාකණේ කරනවා. ඒ කිස්ගායේ සිවුම් බව ඒ විදිහටම මල් පෙත්තක රේණු ඒ කොමේ නිර්මාණයේ විදිහට තියෙනවා. දැන් මේ විදිහේ කලින් කල විස්මිත කැටයන් තියෙනකන් දෙකයි තියෙන්නේ. හරිද? එකක් තමයි සාංචි. ඒ සාංචි රම්බුන කියන්නේ බෞද්ධ කැටයන්. තව එකම තැනක් තියෙනවා. ඒ විතරක් තියෙන බෞද්ධ කැටයන් විතරයි. ඒත් මේ වගේම සියුම්ම කැටයන්. සාංචි මේ තරම්ම කැටයන් වලට ප්‍රසිද්ධ වෙන්නේ ඒ පරිශ්‍රම වල එන්නේ මෙන්න මේ කැටයන් වල තියෙන දර්ශනීය එකේ තියෙන සියුම් බව කලක මේ තරම් සියුම් කැටයන් කොහොමද කියන්නේ
එතකොට ඈත දුර බැහැර ඉඳලා එන වන්දනාකරු තමන්ගේ වන්දනා ගමනේ සිහිවටන හැටියට ඔවුන්ගේ වත්කම් වල හැටියට මේවා ගොඩනගනවා. කාරණා දෙකයි. තුන්වෙනි එක වැඩ සිටිය රහතන් වහන්සේලාගේ තිබුණ ප්‍රභූ බව. මේ ප්‍රභූ බව අනු උන්වහන්සේලා පිරිනිවුනම උන්වහන්සේලා වෙනුවෙන් ගොඩනගපු ධාතු චෛත්‍ය හැටියට පුරා විද්‍යාව වර්ග තුනකට මේක වෙන් කරලා තියෙනවා. මේ අපි දකින්නේ 10000 ගාණක්. ඊළඟ අශෝක කුළුණු සම්ප්‍රදාය අපි කිව්වනේ. දැන් මේ තියෙන්නේ ගුප්ත කුළුණු සහ කනිෂ්ක කුළුණු. ඒකට ඒ රජවරු අර විදියට විශාලව හදන්න බැරි වුණොත් ඒගොල්ලොත් ඒ කුළුණු සම්ප්‍රදාය අනුගමනය කරලා තියෙනවා. අර ඉබ්බා දාලා තියෙන එක ඇතුලේ තියෙන්නේ බුද්ධ ප්‍රතිමාව. පැරණි බුද්ධ ප්‍රතිමාව. දැන් මේවා ඒ බෞද්ධකම් ගිලිහිලා විනාශ වෙලා ගියාම හින්දුන්ගේ බලයට යටත් වෙච්ච කාලයක් තිබුණා මොකද ඒ හින්දුන් බුදුහාඳුරන්ට කරදර කරේ නැහැ. ඒ හින්දුන්ට අවශ්‍ය වුණා මේ බෞද්ධ සිද්ධාන්තයන් සියල්ලම හින්දු ආගමේ මූලස්ථාන හැටියට නැත්නම් ඔවුන්ගේ ආගමික පුරුෂත් කරගෙන තැන් හැටියට කොට ගන්නවා. ඒ නිසා කලේ මේ කැටයන් අතරට හින්දු කැටයන් ගෙනවා. මේ ඉන්නේ හින්දු දෙවි. හරිද? අර වෙන පහක් එක හරියටලා තියෙන හින්දු දෙවි. ඊට පස්සේ ඒ වගේ දේව රූප ගෙනවිලා මේ විහෙර විහාරවල ඉස්සරහා තිබ්බා. දැන් බුදුහාමුදුරන්ට හානියක් කළේ නැහැනේ. විකෘති කිරීමක් කළා. බුදුහාමුදුරන්ගේ අතට ත්‍රිශූලෙ දුන්නා. අර සිවුරු රතු පාටින් ඒව මෙහෙම ගෙට ගැහුවා. අර මුට්ටු තිබ්බා. එහෙම කෙරුවා නිසා පිළිමයක් කඩලා විනාශ කළේ නැහැ. ඉතින් ඒ නාගරාජ් කියලා ඒ හින්දු ධර්මයේ වදින පුදන මේ විදිහේ දෙවි කෙනෙකුගේ ප්‍රතිමාවක් තමයි කියලා තියෙනවා. ඇතුළේ වැටෙන්නේ බුදු ප්‍රතිමාවක්. මේ පහු කාලෙම ඇතිවෙච්ච වෙනස්කම්. තිබුණ මහල් කීපයකින් කාමර ගමනාවකින් තිබි ප්‍රධානම විහාර මන්දිරය. කාමර ගමනාවක් තිබිලා තියෙනවා. අදත් ඒක බලන් දකින්න පුළුවන්. මහල් කීපයකට ගලින් තිබිලා තියෙනවා. ඒ සාංශිය සියලුම නිර්මාණ කළ තියෙන ගලින් එක ගඩොලක්ව සම්බන්ධ කරලා. ඒක ගඩොල. කොහොම ගලින්මයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ විහාරයේ වටේ තියෙන්නේ අන්තම්. ඒ කාමර තියෙන වටේ ඒක වෙන් කරලා තියෙනවා. විදර්ශනා වඩන බිතුන් වහන්සේලා සඳහන් කරනවා. කොහෙවත් කරලා නැහැ. ඒවා සමාජ කටයුතු සම්බන්ධ වෙලා ඉන්නේ. නමුත් මේක වෙනම විහාරයක් සහ පන්සලක් කියන වෙන් කරලා තියෙනවා. විදර්ශනා වඩන බිතුන් වහන්සේලා වැඩි කොට සමාජ කටයුතු කරන තමන්ගේ ආත්ම විමුක්තිය සඳහාම වැරවීරිය වඩන බිතුන්. ඒ අතර සඳහා තමයි මේ විහාරය නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මුස්ලිම් ආක්‍රමණ සිද්ධ වුණා මේ සියල්ලම විනාශ කරන මේ විනාශේ තරම් පේනවා මේ දේවල් දැන් අපිට දුකිනාමකට කියන කාලේ දුක්ඛෝනා කරලා අර ගල් කඳු 1600ක්ද 1400ක් එන ලෝවම්මන පාසල දුකිනාමකට ගිනි කරනවා ගල් කඳු උඩනේ ඉතින් ඒවා මෙහෙම ඉස්සරහලා විනාශ වෙනවා ඒ ගල් කන උඩ තමයි මේ සංඝාරාමෙ තිබුණේ. ඒ අනුව තමයි ලංකාවේ ඒක හදන්නේ. නමුත් මුස්ලිම්වරු කැඩුවට පස්සේ කන්න කරලා ගොඩ ගහලා දෙන්නේ. නමුත් අදත් අර පොළොව මට්ටමින් බිම් මට්ටමින් තියෙන කරු පිළිච්චය. දැන් අපිට නම් අර ඉහළින් තියෙන හැටි දකින්න පුළුවන්. මේගොල්ලෝ ආක්‍රමණ දැන් පොළොව මට්ටමින් මේක විනාශ කරලා ඒ සංඝා රාම විනය කර්ම කරපු එක. ඒ දිහා බල්ලා තමයි අනුරාධපුර යෝගී දුටුගම රජුගේ අර නිර්මාණය කරන්නේ ලෝව මහා මාසානේ හදන්නේ. ඒ ඔබ හිතන්න මේ ගල් මේ විදිහට මේ ගෙනියන්න ඒ අයට ඒ කාලේ යම් කිසි තාක්ෂණයක් තිබිලා තියෙනවා. නේද? ගලින්ම මේ නිර්මාණ කරනවා. පස්සේ කියන්නම් මේ ගලින්ම නිර්මාණය වෙන්නේ මේ ආපාස ආරාම මොකද කියන කාරණේ. ඒ ප්‍රධාන විහාර මන්දිරයේ තමයි අර කාන්තාව දෙන්නේ කරින්නේ. හරිද? ඒකම ප්‍රධාන බුදු මෙතුළු. ඊට අමතරව තමයි මේ කාමරවල එක බුදු පිළිම වලින් තිබිලා තියෙන්නේ. දැන් මුස්ලිම්වරු කැඩුවට පස්සේ කඩව පිළිම තමයි මේ පැත්තේ මේ ගොඩ ගහලා තියෙන්නේ කැලි කැලි. මේ හැම කාමරයකම තිබිච්ච බුදු පිළිම. තා කොටසක් අර පැත්තේ ගොඩ ගහලා තියෙනවා. ඊගා මෙන්න මේ බුදු පිළිමේ විතරක් දැනට ඉතුරු වෙලා තියෙනවා. ඔය ගල් තාප්පෙට හේතු කරලා තියෙනවා. මේ පිළිමේ හරි වැදගත්. හරිද? මොකද මේ පිළිබඳ කරුණු කාරණා හොයන කෙනෙකුට මේ වැදගත් වෙන්නේ. දැන් අපිට පිළිම කලාව කියන්නේ මහමෙවුනාවේ සමාධි පිළිමේ. අනේ සමාධි පිළිමයට හැම අතින්ම සමානකම් දැක්වෙන විදියට තමයි මේ ප්‍රතිමාව තියෙන්නේ. අර සිවුරු රේඛායම ඔක්කොම තියෙන්නේ මේ විදියට. වෙනස තියෙන්නේ මූණවරෙන් විතරයි. ඒ සමාධි පිළිමේ තියෙන සෞම්‍ය ඒ දැකුම් කළු
ශ්‍රද්ධාව ධනවන මූණවර මේක නැහැ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් මෙහිනේ මේ පිළිම කලාව කලා පරපුරවල් දෙකක්. මතුරා සහ ගාන්ධාර කියන්නේ මෙහි ගාන්ධාර කියන එක අද පාකිස්තානයේ තියෙන මතුරා තියෙන මෙහි දිල්ලියේ ඉඳලා කිලෝමීටර් 260ක් විතර ආග්‍රා පැත්තට යනකොට තමයි මතුරා අදත් ප්‍රතිමාවල ප්‍රසිද්ධයි. ගාන්ධාර කියන කොටසත් ඉන්දියාවට ඇතුළත් නමුත් පාකිස්තානයේ බෙදෙනවා ඊට පස්සේ දැන් ගාන්ධාර කියන කොටස තියෙන පාකිස්තානයේ පැත්තේ. දැන් අතීතයේ ඉඳලා මේ පිළිම පරම්පරාව දෙක තිබුණු ප්‍රතිමා කරණයේ මේ දෙක තමයි තිබුණේ ගාන්ධාර සහ මතුරා. ඔයින් මතුරා සම්ප්‍රදායේ ප්‍රතිමා හරීම දැකුම්කලු ප්‍රතිමාව. දැන් මේ ධර්මදීප්තිය ඒ ප්‍රදේශ වලට කියන්නේ යනකොට මේ දැන් අපිට කලාව ලැබුණා වගේ මේ කලාව ඒ රටවල වලට ගියා. දැන් පිළිම කලාව ගියාට පස්සේ පිළිම නිර්මාණය වුණේ ඒ රටේ මිනිස්සුන්ගේ මූණේ ස්වභාවය. දැන් චීනෙට ගියාම චීනේ තියෙනවා උඩු රැවුල තියෙන පිළිම ගොඩකට තියෙන උඩු රැවුල යට රැවුල දෙක. ඇයි චීනු උඩු රැවුල යට රැවුල මේ කලාව ඒ ගියාට පස්සේ ප්‍රතිමා නිර්මාණය කරනකොට චීන මූණ දිහා බැලුවා චීනට රැවුල තියෙන බුදුහාමුදුරන්වත් තියෙනවා. චීන ප්‍රතිමා දැක්ක සින්දුවරක් දැකලා නැහැ. සිදුපුතේ. පරණ පොත්වල තියෙන. ඒ ඔක්කොම තියන්නේ උඩු රැවුල සහ යට රැවුල සහිතව. මේ මූණ වල වෙනස් වෙච්ච ජපානයේ තියෙන. අපි මහත්යෙක් ඉන්නේ ජපානයේ. ඒක දැකලා ඇති ඒ බුදු පිළිම. ලෝක අපරාධ බුදු පිළිම එතුමාට ඒක අවබෝධය තියෙනවා මේ ආවට වඩා අපි ලංකාවේ පිළිමියක් දැක්කම ඇති වෙන ශ්‍රද්ධාව ජපානයේ අර ප්‍රතිමාවක් දැක්කම ඇති නේ බයලා දුවනවා. නම් එක බුදුහාමුදුරුවනේ දැන් බුදුහාමුදුරන්ගේ හිත මේ තියෙනකොට උදරයේ තියෙන ඕ මොහේ ඒක උඩත් ප්‍රතිමා නේ ඒ කවදාවත් වනේ බයිරේ කියලා එහෙම කිව්වට අගහුව වෙන්නේ බයිරේ කියලා බුදු පිළිමයක් කියලා හිතන්න ඊට කොරියාවට යන කොරියාවේ පිළිම ඔක්කොම හරි හතරක් ඒ කොරියාවේ අර මුලින්ම හත පහ වගේ නෙදි තියෙන්නේ පිළිමක් තියෙන්නේ මේ විදිහට බුරුමෙට යන බුරුමෙ ප්‍රතිමක් තියෙනවා නමුත් එකක් හරි යගේ හැඟීමක් වෙන පිළිම නිර්මාණයක් තියෙන තායිලන්තයේ ඒ ලෝකෙ හැම රටකම ජීවුවාම ඒ රටේ ජන ජීවිතේ ඒ රටේ මිනිසුන්ගේ ස්වභාවය අනුව තමයි ප්‍රතිමාව බුදු පිළිමේ නිර්මාණය වුනේ ලංකාවේ ලස්සන මූණක් තියෙන ශිල්පියෙක් පිළිමයක් නිර්මාණය කළොත් පිළිම වල ඔය ඉස්සර පිළිම ලස්සනුනේ ඇයි ඒක බුදුදහම අලුතෙන්ම කියන්නේ අලුතෙන්ම බුදුදහම ගියා බුදුදහම වැළඳගත්තා මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යා ක්‍රෝධ ඕව මොකක්ද නැහැ බොහොම මව්වත්ට හදවත් පක්ෂවුතු තිබුණා එහෙම මිනිස්සුන්ගේ මූණ තියා බලලා හදෝ පිළිම අනුරාධපුර පොළොන්නරුව ආදී ඒගොල්ලෝ පිළිම ලස්සන දැන් ඉන්න අයගේ මූණ දිහා බලලා පිළිගන්න යදුවොත් නේද? ඔය ගම් වල අපේ හාමුදුරුවෝ උදේට දම දෙන්න. පිළිමේ හදන ශිල්පියා තේරුවම හාමුදුරුවෝ ඉස්සලම් බලන ශිල්පියා ලස්සනද කියලා. මොකද ශිල්පියා ලස්සන නම් ඔගේ මූණ වට කරන ඒ විදිහට එන්නේ. ඒ වගේ මේ ඉපදේ මිනිස්සු ඒ නිසා මේ පිළිම මේ විදිහට විවිධ මේ අපි දැන් ඉන්දියාවෙම දකුණු ඉන්දියාවේ කාන්තිපුරම් වලට ගිහුවම ඔක්කොම තියෙන දෙමළ පුරුවියට හුරු මූණ. දැන් ඕනම දෙමළ කෙනෙක් දැක්කම අපිට හුරන්න පුළුවන් මූණ. ඒ වගේ දැන් මේ කාන්තිපුරම් පැත්තේ දිගටම තියෙන වේර විහාර අපේ තුන හතරක් තියෙන දැන් ගෝන්ඩට වල ඉඳලා කිලෝමීටර් 28ක් අතරට යනකොට අපේ තියෙන බුද්ධ වේද කියලා බුදු කෙනෙක් ඉස්සලා මේ විහාරය ඒක අපි දෙමළ උඩුවේ දෝසන් කළා වතු පොල් හදන්න ආරෙන්න කරනකොට මතුවෙච්ච පිළිම අපිට අවිල්ල කොහොම අපි ඒවා ඒ පරිණි ගල් කන් උඩ තියලා ඒ පිළිම කෙල්ලනේ ඒ විදිහටම ආසනයත් එක්ක ලස්සනට ඒ පිළිම තියෙනවා අපිට తాවකාලිකව පොල්ලක් වාලා හරිගස්සලා නෝකලා කියලා සමාදන්නේ ඒ වැඩ කරන බෞද්ධ එක ඒකට කියන්නේ බුද්ධ වේඩු කියලා බුදු ගෙදරේ කියලා මොකද ඒකේ ශිලා ලේඛනයක තියෙනවා බුද්ධ වේඩු කියනවා මේකට නම දෙන්න. ඒකට ඒ හම් වෙන බුදු වින ඔක්කොම තියෙන දෙමළ උරුවට තියෙන දෙමළ උඩුවියට තියෙන මූණ තමයි තියෙන්නේ. කපුල ඉන්දියාවේ පිළිම ඔක්කොම එහෙම. ඒතර ඒකෙන් අපි පැහැදිලිව තේරුම් අරගෙන තියෙනවා මේ ප්‍රදේශවල පිළිම නිර්මාණය කරනකොට ඒ මිනිස්සුන්ගේ මූණ වල තමයි ප්‍රතිමාවට ඇවිල්ලා තියෙන්නේ. ඒතර ලංකාවේ ලස්සනම හදවත් තිබිච්ච ඒ නිසා මූණ ලස්සන වුණා. ඒ නිසා ඒ යුගවල අද ප්‍රතිමා ලස්සන ප්‍රතිමා බවට පත් වෙනවා. මේකේ මූණ විතරක් පොඩි වෙනස්කමක් තියෙනවා. සියල්ලම ලංකාවේ සමාජ පිළිමයට සමාන තියෙනවා. ඊළඟට ඔබ දන්නවා දැන් ප්‍රතිමාවක් හැදුවම මේ බුදුහාමුදුරන්ගේ සවනක් ගන්න බුදුරජ සංකේතවත් කරන ඇස්වලක්. දැන් ඔය නීල පීත ලෝහිත උදාත මාංජිස්සා ප්‍රභාස්වර කියන සවනක් ගන්න බුදුරජ
දැන් මුල ඉඳලම සාංචි ඉඳලම පටන් ගත්තා. මේ තියෙන්නේ පටන් ගත්ත මුල්ම තැන. රැස්වල. දැන් මේ මුල්ම රැස්වල බලන්න කොහොමද කියලා. දැන් ඕකම විකාශනය වෙලා ගින් නුවර යුගයට ගියාට පස්සේ බිත්තිය ඔබ සම්පූර්ණ වෙනවා. නාතලා බුදුහාමුදුරන්ගේ සිරස උඩින් හේතුවක් නැතිවට පාට 6කට නිර්මාණය කළ නුවර යුගයේ අද නිර්මාණය කරන පිළිගන්න ඇත්තම නුවරටම. ඒතර මුල්ම අවස්ථාව තමයි මේ ප්‍රතිමාවේ අපි දකින්නේ මේ මෙන්න මේ කරුණු කාරණා නිසා මේ ප්‍රතිමාව හරි වැදගත්. නමුත් ළඟට ගිහිල්ලා බැලුවම පුංචි වෙනස්කම් තියෙනවා. ඔක දැන් තිවුර පුරාම තියෙන රෝසම. ඒවා ඒ ශිල්පී නිර්මාණය කළා නෙවෙයි. දැන් හින්දු ආක්‍රමණයට යටත් වුණාම හින්දුන් කලේ බුදුහාමුදුරුවෝ දෙවියෙක් කරපු එක නෙකලේ. හරිද? ඒ නිසා දැන් නිවිතර නෙවෙයි. ගොඩාක් අපිට දැන් අජන්තා එල්ලෝරා ගිල්ල පිළිම වැළුවට පිළිම ඔක්කොම බුදුහාමුදුරුවෝ පොරලා තියෙන කීප සිවුර නම් තමයි. ඒ සිවුර මේගොල්ලෝ අමුතිය මොකද කළේ? ඒ රෝස මල් ආදී මල් කියන්නේ බුදුහාමුදුරුවෝ දේවත්වයට ගෙනාව මේ කටයුතු ඔස්සේ. වෙන බුදුහාමුදුරන් හානියක් කළේ නැහැ. ඒ වගේ විකෘති කිරීම මේක දකින්න පුළුවන්. ඒවා දැක්කට ඔයත් නම් හිතන්න එපා ඒ කාලේ බුදුහාමුදුරුවෝ මල් සීමාවක් වෙනවලා දෙනවයි කියලා. ඔය ළඟට ගිහම සියල්ලම දකින්න පුළුවන්. ඇතුලේ තියෙන්නේ ගාන්ධාර ක්‍රමයේ බුද්ධ ප්‍රතිමාව විනාශ කරලා තියෙනවා. වැඩි කොටසක් උඩට තියෙනවා. ඒ නිසා දොරක් දාලා තියෙනවා. ඊළඟට මේ තියෙන විහාරෙන් වේදිකා කොටස නෙමෙයි තියෙන්නේ. ඔය තියෙන්නේ. දැන් මෙහෙම ඉඳලා බැලුවම අර තියෙන ඉස්සර උළුව දෙකක් නේ. ඒක උඩුකය නිර්වත්ව තියෙන කාන්තා රූප දෙකක් තමයි දොරකඩ තියෙන්නේ. ඒවා අපේ නෙමෙයි. ඒක බෞද්ධ කටයම් නෙමෙයි. අවදානවත් විහාරයක ලංකාවේ හෝ ඉන්දියාවේ ඒක නැහැ. මොකද මේ සම්ප්‍රදාය මේගොල්ලෝ අපිට දෙනකොට දැන් ඔබ අනුරාධපුර පොළොන්නරුව ඒ පරිණි විහාර වලට යනකොට හොඳට දැකලා තියෙනවා විහාරයට ගොඩ වෙන්න ඉස්සලා තියෙනවා ඔයත් අර රැස් වෙන සූදානම් වෙන කොටස. බෞද්ධයි. ඉතින් ඒ මලු පෙත් මං ඔක්කොම හදලා තියෙන්නේ මේ ගිනිගත්තු හදවතට මිනිස්සු බුද්ධ වන්දනාවට යන්න. එතකොට ඒ රාග දේශ මොහ නැති කළ උතුමෙක් විහාරය තුල ඉන්නේ. ඒක රාගයෙන් දේශයෙන් දැවෙනින් තවමින් අපි යන්නේ රාග දේශ මොහ නැති කළ උතුමෙක් දකින්න වඳින්න යන්නේ. එතකොට යන වන්දනා කරුවාට ඒ බුදුහාමුදුරුව දකින්න ඉස්සර වෙලා ඒ රාග දේශ මොහ කියන ඒ රස්නේ ගින්දර ටිකක් හරි පවණය කිරීම සඳහා විහාර ඉදිරිපස පිළියෙල කිරීම ඒ යුගයේ මේවත් එහෙම තිබුණා. හරිද? නමුත් ඒක වේදිකාවක්වත් අද නැහැ. මේ කැටයන් తీරම බැලුවම මේ ඔක්කොම තියෙන්නේ කෝවිල් වල තිබිච්ච. උකට පේනවා මේ කැටයන් බස්සලා නෙතින්නේ මේක ඇතුළට. මේ පිටපැත්තෙන් ගෙනවිලා තේරම තියෙන ඇතුළට වදලා උළුවහුත් එහෙම. ඒතර මෙහි තියෙනවා අක්කර ගණනාවක මේ විශාල පැරණි කෝවිල් ගලින් හදපු කෝවිල් කලලා අක්කර ගණනාවක තියෙනවා කැටයන් ගොඩ ගන්න. හරිද? ඒවල කැටයන් මේගොල්ලෝ මොකද කළේ? ඉංග්‍රීසියෙන් මේ ටික අතහැරුණා. ඊට පස්සේ හින්දු උදවිය මම මේවා බාරව එනකොට මේ අර උඩ එකේ හිටියේ මේ පූසාරියෙක්නේ රතු පාට විදි පොරවලා මේක ඉස්සරහා යකඩෙන් කුරුසියක් හදලා මේ මොකද පිටුලේ හදලා ඒකේ කහපා ඒක රතු පාට විදි බැඳලා පානක් පත්තු කරලා ඉනිමගක් තියාගෙන මේක ඇතුලේ හිටියම අමාරුවෙන් පිටමන් කලේ මෑත වෙනකොට ඉතින් අපි එනකොටත් ඒ හින්දු බලය කියන ඒගොල්ලෝ මේවල තියෙනවා. බොහොම අමාරුවෙන් පූසාරට එහා පැත්තේ කෝවිලක් හදලා දීලා මේකෙන් පිටමන් කරේ. මේ ඒතකොට හින්දු බලපෑම් තියෙන වකවානු තුළ ඇතිවෙච්ච වෙනස්කම් තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒ නිසා හිතේ සැකයක් ඉතුරු කරගන්න එපා. මේ බුදුහාමුදුරු වැඩි ඉන්න විහාරයක මේ වගේ නිර්වත් රූප අයි මේ තියෙන්නේ කියන එකට ඕව බලන්න යනකොට සමහර අය ඇවිල්ලා අහන අයියා මෙන්න මෙහෙම කැටයන් තියෙන්නේ කියලා. ඒ නිසා මේ කෝවිල් වලින් ගෙනාවු කැටයන් තමයි අර උළුවස් ඉඳලා මේ පැත්තට ඔක්කොම තියෙන්නේ උළුවස්ෙන් ඇතුළේ තියෙන බුද්ධ ප්‍රතිමා. මම එක තැනක ඉඳලා කියවම මේ හේරව ටික බලන්න හොඳේ. මේ පැත්ත තියෙනවනේ මේ විශාල බැමි හදලා ඊ තියෙන විශාල සංඝාරාමය. දැන් මේ සංඝාරාමේ වහලා තිබිලා තියෙන මේ වගේ ගලින්මයි. දැන් මේක මුස්ලිම් උදවියා කෑලි කල්ලා තියෙනවා. අද පුරාවිද්‍යාවේ කෑලි අරගෙන අංක යදලා යලිසරයක් මේක ගේන්න පුළුවන්ද කියන උත්සාහයක යෙදෙනවා. මම හිතන්නේ මේක වහලා තිබ්බොත් උඩ පැත්තේ බලන්න බැරි වෙයි. මේක විශේෂ ආශ්‍රමය. පන්සල්. විශේෂ ආශ්‍රමය කියලා කියන්නේ දැන් මේ රටේ තියෙන දේශ ගුණිකත්වයට ගැළපෙන විදිහට භික්ෂුන් වහන්සේලාට ඉන්න ආදව පන්සලක්. හරිද? දැන් අපේ රටේ වගේ නෙමෙයි ඉන්දියාවේ දේශගුණයේ ස්වභාවය තමයි හැම වර්ෂයකම මේ දේශගුණයේ අන්තය දක්වා මේ රට යනවා. දැන් බාන් සීතල තිබුණා. පොඩ අහලා බලන්න අපර ඉන්නාම 3000 පැත්තේ දරුවන්ද කියලා සීතල. දැන් මේ සීතල ඉවර වෙයිද කියන්නේ. පෙබරවාරි 15 වෙනකොට සීතල ඉවරයි. නොවැම්බර් 15 වෙනි පටන් ගත්තාම පෙබරවාරි 15ට ඉවරයි. එතකොට සතා සීපා වගේ ඉඳලා මිනිස්සු පවා සීතලෙන් අර සීතලේ අන්තයට ගිහුට. දවස් 5ක් තිබිලා තියෙනවා ඉරක් හදා මොනවත් නැතුව මේක. අධිකම තියෙනවා. ඒ කියන්නේ
සූර්යයා මොකුත් නැහැ. හරිද? අඳුරු. දවස් 5ක් තිබිලා. ඒ පද සීතල. එතකොට සීතලෙන් මිනිස්සු මැරෙනවා. ඊට පස්සේ දැන් මාර්ච් ඔයගොල්ලෝ ආපහු යනකොට බලන්න කොච්චි ඔය සීතල තියෙයිද කියලා. හරිද? මාර්ච් වෙනකොට ඔය ෂටර් වහගෙන යන්න වෙන්නේ කොච්චි. ඊය තරම් අර පිටින් එන ගිනි උලකට හරි අමාරුයි. අමාරු රෙදි සීත තෙමලා කරේ දාගෙන යන්න. ඊය තරම් ප්‍රශ්නේ පටන් ගන්නද. එතකොට ඕක අවසන් වෙන්නේ ජූලි මාසෙන් 15ට ඉවර වෙනවා. එතකොට ඒවා ගිනි ගන්නවා. එතකොට මේ රශ්මිය මිනිස්සු නන පිපාසයෙන් මැරෙනවා. මාධ්‍ය තුලට දකින්න. එතකොට උෂ්ණ කාලය ආවට පස්සේ හරි සීතලෙන් මැරුණා, උෂ්ණයෙන් මැරුණා. ඊළඟට එනවා වර්ෂාව. වර්ෂාවට පස්සේ ඔය හැම ගංගාවක්ම පායි දෙකට තලා ගලාගෙන ගිහිල්ලා ගව මහිතාදීන් ඉන්න මිනිස්සු ගල්දරවල් පව මෙල්ල මහා කෝටි ගානක විරාසයක්. ජනගහනයේ ඉන්න 1 කෝටි 20 ලක්ෂයක් නෙවෙයි. ඉන්දියාවේ සමස්ත ජනගහනය 1 කෝටි 20 ලක්ෂයක්. මේ උපත් පාලනයක් නෙවෙයි. හරිද? 1 කෝටි 20 ලක්ෂයක් විදිහට රජය උපත් පාලන ක්‍රම අනුගමනය කළා එහෙම දැන් ඇයි මේ රටේ දේශගුණය හැදිලා තියෙන්නේ උපත් පාලනය කිරීම සඳහා. හරිද? දැන් බලන්න මේ ඍතු ගුණ එනකොට වර්ෂාව ආව මොකද වෙන්නේ? වර්ෂාවෙන් දහස් ගණන් කෝටි ගණන් දැන් පෞද්ගලික කලවල මාධ්‍ය තුල දකින්න ඇති. අදත් ඒකේ ගණන් ගිලව වන්නනේ කොච්චර නරනවද කියලා. හරිද? මිනිස්සු විදාගත්තා. පලාතේ පිට හිමාචල් වල අර සම්පූර්ණයෙන්ම ග්‍රන්ථ වල ඔක්කොම දී. අද මොකක් කරන්නේ? සම්පූර්ණ දෙවියන් මිනිස්සු කොච්චර නරනවද දන්නේ නැහැ. මම ලක්ෂ ගණනක් වෙන්න පුළුවන්. ඒවා හිමාචල් වල ඒවා සම්පූර්ණම කරාවෙලා ගිහිල්ලා තියෙන කඳු බවට පත් වෙනවා. ඒ ස්වාභාවික වියස. ඒතකොට ඒ වියසන වලින් මැරෙනවා. බෝයින රෝග වලින් මැරෙනවා. යුද කලකෝල වලින් හැමදාම ඉන්දියාවේ යුද්ධ 47 ඉඳන් නැත්නම් පාකිස්තානයේ ඉඳන් මේක ඇතුලේ රටවල් තුනක් තියෙනවා. අවදාමත් ඒවා ඒ වලින් මිනිස්සු මැරෙනවා. හරිද? ඒ නිසා වර්ෂයක් තුල මේ සියල්ලෙන්ම රටට ඕන ජනගහනය හරිද? සීතලෙන් කොටසක් අයින් කරනවා. वर्षाවෙන් හොදලා කොටසක් අයින් කරනවා. උෂ්ණෙන් කොටසක් අයින් කරනවා. බෝධන රෝග වලින් කොටසක් අයින් කරනවා. ආගම ගැටෙන යුද කලකොලවලින් තාකොටස අයින් කරනවා. ස්වාභාවික විපත් වලින් තාකොටස. අවුරුද්දක් වෙනකොට රට ඕන ජනගහනය ඉතුරු වෙනවා. ඕක අපට නැහැ. යම බුදුමයි. හරිද? එතකොට දැන් බලන්න දැන් ඔය ලෝකයේ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා සමහර රටවල් සමහර රෝග මුළු ලෝකෙම පිටු දකින්න. මොකද කරන්නේ? විවිධ වැඩසටහන් ලෝකේ පුරා රටවල් වල පවත්වාගෙන යනවා. අපි හිතන මහාමාරී මේ සංවිධානයේ ලෝකේ පුරාම මේ වැඩසටහන් අරගෙන ගිහිල්ලා ඉවර කරනවා. මේ රෝගය ලෝකේ තියෙනවද කියලා පරීක්ෂා කරන්න එන්නේ කොහාද? ඉන්දියාව. ඉන්දියාව මොන නගරයටද එන්නේ? කල්කතා. ඉන්දියාවේ කල්කතාවට ඇවිල්ලා කල්කතාවේ මහාමාරී නැත්නම් ලෝකේ කොහෙවත් මහාමාරී. මොන හිතන්නේ එහෙම රටක යන්න තියුනේ? මේ අපි මේ දවස් 22 යන්නේ එහෙම රට. හැම රෝගයක්ම මේ රට තුල අන්න ස්වාභාවිකව ඍතු ගුණ අනුව ජනගහනය පාලනය වෙච්ච. දැන් මේ ඍතු ගුණ වලට එදා හාඳුරු මුණ දුන්නා. අද වගේ යා කන්ඩිෂන් නැහැ. මේ හාඳුරු මොකද කරේ මේ වල ඉන්න. දැන් පිටිත් ගල්, හිමත් ගල්, වහලෙත් මේ විහාරේ පිටිපැත්තේ තියෙන හොරවුවක් මේකට වතුර අතුල් කරනවා. මේකේ දිගටම තියෙන්නේ මේ ගල් උල පියලි වලට යටින් තියෙන ගලින් කරපු කාන්. අහට යනකොට ඒ කාන් ගොඩ දාලා තියෙනවා ඔබට ළඟින් පුළුවන්. මෙතනින් වතුර දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ ගල් කාන් වල ඔක්කොගෙම ගිහිල්ලා වතුර පිරෙනවා. දැන් කාන් වල වතුර පිරිච්චම උඩ ගල් වල බිත්ති වල උඩ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම සීතල වෝටර් සිස්ටම්. යකස්සේ හරිද? දැන් මේ වතුර නිසා මුළු ගොඩනැගිල්ලම සීතල වෙලා තියෙනවා. අර මා දැඩි උෂ්ණේ බණ භාවනා කරන්නේ මේ සීතල උපයෝග කරගෙන. දැන් ඊළඟට වර්ෂා සමයේ එනකොට සීතල ඉන්න බෑනේ. කෙරවල එහා පැත්තේ ගොඩනැගිලි තොරවුවක් වගේ එකක් තියෙන එක විවෘත කළා සම්පූර්ණ මුළු ගොඩනැගිලි සංකීර්ණය පොළොව යට තියෙන වතුර ඔක්කොම අපිට තමයි. ඔය දායක මිනිස්සුන්ට හදලා දෙන්නේ ඒ වගේ ඉතින් මැෂින් තිබුණ නැහැ නේ. බණ ආන්දර ස්වාභාවික දේවල් කල්පනා කළා. තමන්ගේ ආත්ම විමුක්තිය සඳහා පරිසරය පිළියෙල කරගත්තු පන්සලක් තමයි අපි මේ දකින්නේ. ඒක මුස්ලිම් වල කල්ලා දිනවා. දැන් මේගොල්ලෝ ගල් සම්බන්ධ කරලා බලනවා මේක යලි පිළිසිකන්ට ගෙනියන්න පුළුවන්ද කියලා. අද මේ නට්ටාවශේෂ බොහෝ දේ දකින්න පුළුවන්. දැන් මෙතිලා බැලුවම මේ තියෙන උඩපඳුරක් නේද? ඒ උඩපඳුර ගාවට ගියා උඩ පේනවා දැටි තියෙන ගල් කෑලි කීප. ඉතින් නෙල්ලි ගෙඩිය. නෙල්ලි ගෙඩිය ඇටේ පැත්තක තියෙනවා අර පුරුක් ගැලවෙච්ච කෑලි තමයි අර තියෙන එක ගලින් නිර්මාණය
කරලා තියෙන්නේ. කෑලි කීපයක් උතර තියෙනවා අනිත් කෑලි කීපය එහා ගොඩනැගිලි ඉස්සරහා තියෙනවා. දැන් අශෝක රජුරෝ මේ තරම් මහ දන් දීලා මහා ශාසනය කටයුතු කළා. ඊළඟ වෙලා මරණාසන්න වුණාම අශෝකාරාමයෙන් රහතන් වහන්සේලාට ආරාධනා කළා දකින්න වඩින්නේ රජමාලිගාවට වැඩි. වෙලා බණ දේශනා කළාට පස්සේ කිව්වා ස්වාමීනි මම මේ රටේ පරාජය නොවිච්ච සටන් කරපු කෙනෙක්. අශෝක රජුරෝ කවදාවත් සටනකින් පෙරදිලා ඒකනේ අර සිංහ මූණුවට කියන්නේ ප්‍රතාපවත් තේජවන්ත සිංහෙක් වගේ ඉන්දියාවේ ಭಾರತයේ හතරදී භාගයට සිංහහඬ පතුරවගෙන රට පාලනය කළා කියන එක ඒකේ සංකේතවත් කරනවා. ඒ නිසා අරගල කිසිවක් කලකොලල මොනවත් නැති නේවත් 37 අවුරුදු තුනක්. නම් මරණාසන්න වෙලාවේ Tamanට බෙහෙත් පිණිස ගෙනාවු නෙල්ලි බාජිය. ඒ නෙල්ලි බාජිනේ ඒක නෙල්ලි ගෙඩියක් තියෙන ඉතුරුලෙක් ගත්ත දකුණු අතට. අරගෙන කිව්වා ස්වාමීනි මම තාමත් මේ මහා අධිරාජ්‍ය බව ඇත්තයි කිව්වා. නමුත් අද මම මරණාසන්න වෙන්නේ. අදත් මම යුද්ධයක් කරනවා. හැබැයි එකම සතුටයි ඉන්නේ. ඔහු පරාජය කරන්න මට බැරි බව තේනවා මේ ද්වන්ද සටනෙන් මම පරාජයටපත් වෙනවා. ඔහු දිනනවා. ඒක මට ඒකාන්ත විශ්වාසයක් තියෙනවා. මෙතෙක් ජීවිතේ නොලද පරාජයක් අවසානයේ මරුත් එක කරන සටනේ පරාජය. ඒ නිසා මම මේ විදිය දන් දීපු කෙනෙක් දැනුත් දන් දෙන්නට ඕනකම තියෙනවා. නමුත් භාණ්ඩාගාරයේ අය කෙනෙක් පාලකයෝ මට ඕන විදියට මේ ධනෙ හසුරවන්න දැන් ඉඩ දෙන්නේ නැහැ. මොකද රට පත්‍රී ජනතාවගේ මధుවර වෙන කරලා තියෙන්නේ කියලා මේ විදියට මුදල් භාණ්ඩාගාරයෙන් කරනවා. ඒ නිසා මට අද දම් පිණිස දෙන්න යමක් නැහැ. තියෙන එකම දේ නෙල්ලි ගෙඩියක්. ඒතරයි ස්වාමීනි මේ නෙල්ලි ගෙඩිය සන්තෝෂයෙන් බාර ගන්න ශ්‍රද්ධාවෙන් දෙන්නේ. අශෝකාරාමයේ ආම්දුරුත් එක බෙදාගෙන වළඳන්නේ කියලා අන්තිම ධන හැටියට දුන්නේ නෙල්ලි ගෙඩියක් පමණයි. ඒ නිසා මේ ශිල්පී බොහෝ තැන්වල මේ අන්තිම ධන සංකේතවත් කරලා තියෙන මේ නෙල්ලි ගෙඩිය. සාංචේදී අපිට ඒක දැන් කෑලි ගැටියට මෙහෙම අකින්න පුළුවන් ඔය වෙනවල තියෙන කෑලි කීපයක් හදන්න. දැන් උතර නැග්ගට පස්සේ උතෙන්ට ගොඩ වුණාම අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි ගෙදර. කම් විදිසා. මෙරිලා කිලෝමීටර් 6ක් තියෙනවා මේ කුමාරය වගේ නැත්තම් ගොඩනැගිල්ල මාලිගාවේ තිබෙන නටබුන් මෙතන ඉඳලා පේනවා සීගිරි වගේ. විදිසා නගරේ සුදු පාට ගොඩනැගිලි අතරේ අපිට මේ පැරණි මාලිගා සංකීර්ණය දකින්න පුළුවන් අද. පුරාවිද්‍යාවක් කෙනින් වලට අස්කොල්ලා තියෙන පිටපැත්තේ ඉඳලා බලන්න පුළුවන් අතට ඒක යන්න දෙන්නේ නැහැ. ඒකට ලංකාවේ අපිට වේදිස දේවීන් තමන්ගේම දුවයි පුතයි ඉවහල් මිහිඳු මහ රහතන් වහන්සේ සංඝමිත්තාවයි උපන් ඉතර කලක් අවුරුදු 4ක් හැදුණු වැඩුණු මේ ඈත ඉඳලා මෙතනින් පෙන්න පුළුවන් නැත්නම් දකින්න පුළුවන් මේ ටික තමයි බලන්න තියෙන්නේ. ඒක බලාගෙන ඉඳලා පරිසරනාවකම් අතට පොඩ්ඩක් ෆොටෝ ගහලා දෙන්න අර බුදු පිළිමෙත් එක්ක. කොපෙන්නවත් ඒක බලන්න ඕනේ ඒකට කියන්නේ